දැන් මේ බස් එකේ තියෙන විශේෂත්වය තමයි මේ බස් එක ඩබල් ඩෙකර් බස් එක. ඔය පස්ස ජාතික වස්තුවක්. කට්ටිය කැසිනෝ ගහනවා ලස්සන හැබැයි. ශාමයක බලන්න. මෙතන කූල් එකේ අඩියක් ගහගෙන ඉන්න පුළුවන් ඉතින්. අපේ එකත් අමීර් ඛාන් වගේ ඉන්නවනේ. කෙල්ල ඉතින් ජුහි චවුලා ගානටවත් ඉන්න බෑ. නැද්ද මං කියන්නේ? අම්මට සිරි අංකල් ගන්න ආතල් එක බලන්න. නෑ මොකුත් එළිය දාගෙන නෑ. හරි අද කට්ටිය වෙක් යන්න හදන්නේ පර්ත් නුවර වටේ බස් එකේ. ඉතින් මෙතනට එනවා බස් එකක්. ඒ බස් එක ඩබල් ඩෙකර් බස් එකක්. උඩ තට්ටුව ඇරලා තියෙන්නේ. ඉතින් බස් එක ගැන ලීෆ්ලට් එක මෙතන තියෙනවා. බස් එකට නගින්න ඕන තැන් බහින්න ඕන තැන් ඔක්කොම මෙතන තියෙනවා. ඉතින් අද අපි පර්ත් වටේ බස් එකේ ඔන්න බස් එක එනවා. One ticket is it? Yes, please. One day? Yes, please. Headphones here for the commentary. Okay. Use it till this time tomorrow. Thank you, sir. All good? අපි දැන් යන්නේ උඩ තට්ටුවට. බස් එකේ ඔය තියෙන්නේ බස් එක. මම මෙතන ඉඳගත්තා. දැන් මේ බස් එකේ තියෙන විශේෂත්වය තමයි මේ බස් එක ඩබල් ඩෙකර් බස් එකක්. ඒ කියන්නේ තට්ටු දෙකේ බස් එකක්. එතකොට මට මේගොල්ලෝ ටිකට් එකක් ඉෂුව කළා. මේ ටිකට් එක හෙට මේ වෙලාව වෙනකන් වළංගුයි. එතකොට මට පැය 24ම මේ මුළු පර්ත් වලම තියෙන සියලුම ඇට්‍රැක්ෂන්ස් බලන්න පුළුවන්. පැය 24ක් ඇතුළත. ඉතින් ඒ වගේම අපිට පැය 24 ඇතුළත එක එක තැන් වලින් බැහැලා නැගලා ඒ තැන් බලන්නත් පුළුවන්. මම ජර්නි එක පටන් ගත්තේ එලිසබෙත් ක්වේ එකෙන්. මොකද මෙතන මට ළඟයි මගේ හොස්ටල් එකට. ඉතින් මම මෙතනට ඇවිල්ලා තමයි බස් එක ගත්තේ. හරි බස් එකේ ගමන ස්ටාර්ට් කරා. ඔයගොල්ලන්ට මතක ඇති මේ බෙල් ටවර් එකේ. ඉතින් බෙල් ටවර් එකේ වීඩියෝ එක බලන්න ඕන නම් ඔතන උඩින් ලින්ක් එක යනවා. ඒක ක්ලික් කරන්න. අපි දැන් මේ බස් එකේ යන ගමන් ඉන්නේ. උඩ තට්ටුවට ආවට මොකද අවුවේ කර වෙනවා මොකද? මේකෙන් එළියට යද්දි මම කරුකුට්ටම් වෙලා තියෙනවා. ඔය තින්නේ ස්වෝන් රිවර් එක. ඔන්න යනවා. ස්ටේඩියම් කියලා වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවේ ස්ටේඩියම් එකක්. දැන් අපි යන්නේ ක්‍රවුන් කැසිනෝ එක පැත්තට. මම ක්‍රවුන් කැසිනෝ එක ළඟින් මම බහිනවා. බහලා මම ක්‍රවුන් එක ඔයගොල්ලන්ට පෙන්නන්න. ඔන්න අපි දැන් ආයේ ක්‍රවුන් එකට මම දැන් මෙතනින් බහිනවා. ඔන්න මේ තියෙන පර්ත් ක්‍රවුන් එක. දැන් පර්ත් ක්‍රවුන් එකට ඔයගොල්ලන්ට මතක ඇති මම සිඩ්නි ස්ටාර්ඩස්ට් එකයි මෙල්බර්න් ක්‍රවුන් එකයි පෙන්නුවා. ලින්ක්ස් ටික මම උඩින් දාන්නම්. මේ තියෙන ලොබි එක. පිස්සු කොර වෙන ලස්සනක්. ඔය පස්ස ජාතික වස්තුවක්. ඔන්න ජෙනරල් ලොබි එක. ඔන්න කැසිනෝ එක. කට්ටිය කැසිනෝ ගහනවා ලස්සන හැබැයි. ඉන්දරනේ. හැබැයි ක්‍රවුන් දෙකේම කියන්නේ මම ගියානේ මෙල්බන් ක්‍රවුන් එකටත් ඒකත් මේ වගේ මේ ඔක්කොම ක්‍රවුන් ඔක්කොම එකම සැලසුමකට අනුව තමයි හදලා තියෙන්නේ. ශාමයක බලන්න. ක්‍රවුන් මෙට්‍රොපොලිටන් එක ඒ වගේ මාකට්ස් තියෙනවා මේක ඇතුලේ. බලමු අපි මොනවද තියෙන්නේ කියලා බලන්න. අප්පඩට රොලෙක්ස් ෂොප් එකක් තියෙනවා. බලමු තියෙන ඔරලෝසු. එක්සිබිෂන් ඔන්ලි ගණන් ගහලා තියෙනවද? නැත්ත පට්ට ගණන්. ඉතින් මේවා හොඳයි. ස්විස් ඔර්ලෝසු. ඔය තියෙන ක්‍රවුන් මෙට්‍රොපොලිටන් එකේ ලොබි එක. ලස්සන හැබැයි මේවා ඉතින් බිසි රෑට මම දවල්නේ ආවේ. ශාමේ බෝල් ආට් එකේ ලස්සන බලන්නේ. පේනවද? අප්පට සිරිමාර ගතිය එක නම්. මේ තියෙන්නේ පූල් ඒරියා එක පේනවා ඇති. මේ වගේ දවසක ඉතින් පූල් එකකට බහිනවා කියන්නේ අම්මේ ලොකු දෙයක් අප්පා. පට්ට රස්නේ. ඔන්න මේ තියෙන්නේ ක්‍රවුන් මෙට්‍රොපොලිටන් එකේ ෆුඩ් කෝට් එක. ඒ වගේම එන්ට්‍රන්ස් ලොබි එක. බලන්නකො ලස්සනනේ. ශාමාරු ගතිනේ. කොහොමද මේක? මෙට්‍රොපොලිටන් ලයිෆ් වගේ තමයි ඉතින්. මේ පියානෝ එකක් තියෙනවා. රාට නියම හැපනින් ඇති මෙතන හැබැයි. මෙතනින් තමයි කැසිනෝ එකට යන්නේ. අර අපි ඉස්සල්ලා ගියපු කැසිනෝ එන්ට්‍රන්ස් එක. මෙතන කූල් එකේ අඩියක් ගහගෙන ඉන්න පුළුවන් ඉතින්.
දවල්ට නම් රැට මේව පට්ට බිසි. මේක රෙස්ටෝරන්ට් එකක් ලාවී මේකේ නම. කොහොමද මේ වහලේ? පේනවද? ලොබි එකේ වහලේ. මට සිරි ග්ලාස් තනි කර. ඔන්න මම යන්න කලින් ආයිත් පෙන්නන්නම් ක්‍රවුන් මෙට්‍රොපෝල් එක මෙන්න මේ වගේ. ඔන්න තේනවානේ. හරි මම ක්‍රවුන් එකෙන් දැන් යන්න හදන්නේ බස් එක එනවා. දැන් මම බස් එකේ නගින්න ඕනේ. වෙලාව 11:45යි. මට එච්චර වෙලාවක් ගියේ නැහැ ක්‍රවුන් එක බලන්න. අපි දැන් බස් එකට ආපහු නගින්න. මෙතනට එන්නේ බස් එක. මම යන්න ඕනේ. අතන දුවගෙන යන්න ඕනේ. දැන් මේ පර්ත් සයිට් සීයිං ටුවර් එක යන බස් එකේ ටිකට් එක ඇඩල්ට් කෙනෙක්ට $50යි. එතකොට බස් දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ බස් එකේ වහලයක් තියෙනවා. අර බස් එකේ වහලයක් නැහැ. දැන් වහලේ තියෙන තැන්වල සීට් නැහැ. හුලඟ තියෙන හින්දා රස්නේ දැනෙන්නේ නැහැ. ඒ වුණාට සෙල්සියස් 30 පැනලා උෂ්ණත්වය. 30 කියන්නේ ලංකාවට සාමාන්‍යයක් වුණාට මෙහෙට පට්ට උෂ්ණයි. සිටි එක පැත්තට කිට්ටු වෙනවා ටික ටික. ලස්සනයි ඉතින් පර්ත්. සුන්දර පර්ත් නුවර ඔන්න කැංගරූ සෙට් එකක් ඉන්නවා. තේනවද දන්නේ නැහැ. මේ යන්නේ සිටි එක මැදින් අපි හොඳේ. ලන්ච් ටයිම් එක කට්ටිය යනවා ලන්ච් ගන්න පේනවා ඇති පොලිමට. පේනවද කට්ටිය ලන්ච් ගන්න යනවා. වෙලාව ඇවිල්ලා හරියටම 12යි 10යි. ඔන්න තාම අපි සිටි එක මැදින් යන්නේ. පේනවා ඇති. අහස උසට ගොඩ නැගිලි. මෙන්න පාක්කයක් තියෙනවා පොඩි. ඔන්න අපි දැන් යන්නේ කිංස් පාක් එක පැත්තට. ඔයගොල්ලන්ට මතක ඇති මම මේ පාක් එකේ බ්ලොග් එකක් කරා. ඉතින් ඒ බ්ලොග් එකේ ලින්ක් එක මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේ තියෙන කිංස් පාක් එක. ඔයගොල්ලන්ට මතක ඇති මම කිංස් පාක් පෙන්නුවා. ඔය තියෙන කිංස් පාක් එකට සිටි එකේ view එක එදා වීඩියෝ එකේ ඔයගොල්ලෝ දකින්න ඇති. පර්ත් සිටි එක කිංස් පාක් එකට පේන්නේ ඔහොමයි. මෙතන තමයි කිංස් පාක් එකේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. අපි මෙතනින් උඩහට යන්නේ. කිංස් පාක් බලන්න නැහැ බහින්න ඕනේ මෙන්න මේ කිංස් පාක් කියන ස්ටොප් එකෙන් මේ පූසයින් එකෙන් තමයි බහින්න ඕනේ. සත්තුන්ගේ කරදර නේද? ඌසත් නම් ඉතින් මොකක් හරි කරන්න බැරියේ. ඔන්න දැන් අපි කිංස් පාක් එකෙන් පිටත් වුණා. සුරූපී ලලනාවන් දෙදෙනෙක් ඉන්නවා මගේ ඉදිරියේ. අපේ එකත් අමීර් ඛාන් වගේ ඉන්නවනේ. කෙල්ල ඉතින් ජුහි චවුලා ගානටවත් ඉන්න බෑ. නැද්ද මං කියන්නේ? මෙතනින් යනකොට දැනෙච්ච දෙයක් තමයි මේ පයින් ගස්සන සුවඳ එනවා නාය කඩාගෙන යනවා. මාර සුවඳයි. තව ලස්සන view එකක් පේනවා මෙතනට. ඔන්න බලන්න. දැන් ඔය පාක් එක ඇතුලේ රවුම් ගහලා ඉවර කරලා අපි දැන් ආපහු සිටි එක පැත්තට යන්නේ. ඔන්න අපි දැන් නැවතත් සිටි එකට එනවා. දැන් නම් කරු කොට්ටම් වෙලා ඉන්නේ මාව අවුල් හොඳේ. මේකට කියන්නේ RAC ඇරීනා කියලා. මෙහි ගොඩක්ම ඔය මේ ෂෝස් අනම්මනම් තියෙන්නේ. මේකේ මියුසිකල් ෂෝස් අනම්මනම්. හරි මම දැන් බස් එකෙන් බැස්සා මරේ ස්ට්‍රීට් කියන බස් ස්ටොප් එකෙන්. මෙතන ඉඳන් අර මම බස් එකට නැගපු එලිසබෙත් වේ එකට තියෙන එක හෝල්ට් එකයි. ඉතින් නමුත් දැන් මම හිතුවා මෙතනින් බැහැලා සිටි එක ඇතුලේ තියෙන shopping malls ඒ වගේම අනම්මනම් දේවල් ටිකක් පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න. අම්මට සිරි අංකල් ගන්න ආතල් එක බලන්න. The taste of love is sweet. ඔන්න මේක ඇවිල්ලා පර්ත් වල ලෑන්ඩ් මාර්ක් එකක්. මේකට කියන්නේ කැක්ටස් එක කියලා. ඉතින් කවුරු හරි පර්ත් සිටි එකට ආවොත් ඉතින් ඒගොල්ලන්ට හම්බ වෙන්න ඕන. ඒගොල්ලෝ කියන්නේ කැක්ටස් එක ගාවට එන්න කියලා. ඔන්න ඕක තමයි පර්ත් කැක්ටස් එක. මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ කොමන්වෙල්ත් බැංක් එකේ පර්ත් බ්‍රාන්ච් එක. ඉතින් මගේ බැංක් account එකත් ඇවිල්ලා කොමන්වෙල්ත් බැංක්. පේනවද ලස්සනයි නේ බිල්ඩින් එක? මෙන්න මේකට කියන්නේ ටැප් ඩාන්සින් කියලා. හොඳේ මේ ටැප් ඩාන්සින් කරන්න විශේෂිත සපත්තු ජවර්ගයක් තියෙනවා. ඒ සපත්තු දාලා තමයි එයා නටන්නේ. එතකොට තමයි ඔය සද්ද එන්නේ. කොහොමද වැඩ කැල්ල කොල්ලගේ? පේනවා ඇති ඉතින් කට්ටිය විනෝද වෙනවා, කනවා, බොනවා. වයස කීය වගේ දක්කේ? 20ට වැඩි 25ට අඩු වගේ. මාරු සංගීතයක් යනවා මෙතන. ඔන්න මේ තියෙන්නේ මරේ ස්ට්‍රීට් මෝල් එක. පොඩි පොද වැස්සක් වැටෙනවා. ඒ කියන්නේ මේ දවස් ටිකේ පට්ට රස්නේ ඉපත්. ඒ අස හීට් වේව් එකකුත් ඇවිල්ලා තියෙන. නමුත් දැන් හීට් වේව් එක ඉවරලා වැස්සකුත් වැටෙනවා. ෂා මේක ලස්සන වන්න මේ කොහොමද? අම්මා මාර ලස්සනයි. බල්බ් දාලා මාර ගතිය අප්පා. මේක නම් ඇවිල්ලා ට්‍රිනිටි ආකේඩ් හොඳේ. නියම ගතිය හැබැයි මේ.
මේක චර්ච් එකකුත් තියෙනවා. ඒකයි ට්‍රිනිටි චර්ච් කියලා මට පේනවා ගහලා තියෙනවා. චර්ච් එකකුත් තියෙනවා. ට්‍රිනිටි ආකේඩ් එක ඇතුලේ තමයි මෙන්න මේක තියෙන්නේ. මෙන්න මෙයා ඔළුවෙන් හිටගෙන ඉන්නවා බලමු මොකද්ද කරන්න කියලා. නෑ මොකුත් එළිය දාගෙන නෑ. මේ තියෙන්නේ පර්ත් රේල්වේ ස්ටේෂන් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ අන්ඩර්ග්‍රවුන්ඩ් වගේම උඩිනුත් රේල්වේ එකක් විදිහට රේල්වේ සිස්ටම් දෙකක් තියෙනවා. මෙන්න මෙතන ටිකට් එකක්ද මොකක්ද යනවා මට කියවන්න බෑ මේ භාෂාව චෙක් භාෂාවද සර්බියන් භාෂාවද කියලා. සර්බියා මට ඇහුනේ එහෙමයි. මම තීරණය කළා අද පොඩ්ඩක් ඔයගොල්ලන්ට නයිට් ලයිෆ් එක පෙන්වන්න පර්ත් වල. Okay man, 3, 2, 1. Amar Khan. හරි පර්ත් සිටි එක ගැන පොඩි අවබෝධයක් ඔයගොල්ලන්ට ගන්න ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් එහෙනම් මම කැමති පර්ත් සිටි බ්ලොග් එක ඉවර කරන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. මතකයිනේ කරන්න ඕනේ වීඩියෝ එකට ආස හිතුණා නම් ලයික් එකක් දාලා channel එකත් subscribe කරන්න. මම දැන් යනවා හොස්ටල් එකට. සියා බයි බයි.